ලබන්නේ. මෙම ධර්ම දේශනාව හොඳට සාවධානව ඇසුවොත්, විශේෂයෙන්ම හදවතින් ඇසුවොත්, ඒ කියන ධර්ම කාරණා හදවතින්ම දැක ඒ දෙවන කොටස ඇසුවොත් සමහර විට පාරමී ශක්තියක් තියෙන කෙනෙක් සිටිනවා නම් මේ ස්ථානයේදී මෙම භූමියේදී වුවත් එවැනි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ඇති. එසේ නොවුවත් ඒ ධර්මයට අනුව නැවත මානසිකාර්ය පවත්වමින් ඒ ධර්මයට අනුව පිළිපැද්දොත් ඒ තුළින් මේ ජීවිතයේ පසු දිනයකදී හෝ නිවන් ලබා ගන්නට පුළුවන්කම සමහර කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. ඒ නොවුවත් අවදා දවසකදී හෝ අවර බුද්ධ ශාසනයකදී හෝ නිවන් අවබෝධ කර ගැනීම සඳහා ඒ දෙවන ධර්ම දේශනාවේ දෙවන කොටස උපයෝගී වන බැවින් එම කොටස විශේෂ අවධානයක් යොමු කරලා මේ අය අහන්නට ඕනේ. ඒ අසන්නටයි කියලා පළමුවෙන්ම අප ඉල්ලා සිටිනවා. එතකොට මේ ස්ථානයේ පැමිණි සෑම කෙනෙක්ම වාගේ දන්නවා ඇති, එසේම අසලා ඇති මේ කඨිනානිසංසය පිළිබඳව. කඨිනෙන් ලැබෙනා වූ පුණ්‍ය ශක්තිය පිළිබඳව නොදන්නා කෙනෙක් ඇත්ත වශයෙන්ම නැති තරම්. කඨිනය කියන එකේ අදහස ස්ථාවර කියන එකයි. ඒ කියන්නේ මේ මහා පුත්තිය භූමි කම්පාවකින් චලනය වුවත් ඒ කඨින පින්කමකින් ලැබෙන ඒ කඨින චීවරය පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය සලවන්නට බැහැ කියන අදහසක් පවතිනවා. මේ කඨිනෙන් අතිවිශාල පුණ්‍ය ශක්තියක් ලැබෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. මාස 3ක් තිස්සේ එක දිගට අඛණ්ඩ ලෙස ශාසන ප්‍රතිපත්ති පූර්ණය කළ භික්ෂුන් වහන්සේ නමකට හෝ භික්ෂුණීන් වහන්සේලාට එම චීවරය පූජා කරන නිසා. සාමාන්‍යයෙන් වස් සමාදන් වීමට පෙර චාරිත්‍රාක් වශයෙන් බොහෝ ස්ථානවල වස් රැවීමක් කරනවා. ඒ වස් ආරාධනාව පිළි අරගෙන හෝ පිළි අරගන්නේ නැතුව යම් කෙනෙක් වස් ඇසුවා නම් මේ කාල පරිච්ඡේදය තුළදී වෙනදාට වඩා කැපවීමකින් යුතුව ජීවිත පරිත්‍යාගයකින් යුතුව මේ ශාසන ප්‍රතිපත්තිය පූර්ණය කරනු ලබනවා. විශේෂයෙන්ම මේ දක්වා සාක්ෂාත් නොකරන ලද චතුරාර්ය සත්‍ය ධර්මයන් සාක්ෂාත් කිරීම සඳහා අවශ්‍ය ගුණ ධර්ම පූර්ණය කරනවා. කායානුපස්සනා වඩනවා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ලබන ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මේ කාල පරිච්ඡේදය තුළදී, ඒ වස්සාන කාල පරිච්ඡේදය තුළදී විශේෂයෙන්ම වඩනු ලබනවා. ඒ වගේම සතර සතිපට්ඨාන පමණක් නෙවෙයි, සම්මප්පදාන ධර්මයන් වඩනවා, ඉද්ධිපාද ධර්මයන් වඩනවා. ඒ වගේම ශ්‍රද්ධාවෙන් විරිය, සති, සමාධි, ප්‍රඥා වැනි ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරනවා. එමේ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් වශයෙන් වඩනවා. මේ වස්සාන කාල පරිච්ඡේදය තුළදී සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන ලබන ඒ සත්බොජ්ජංග ධර්මයන් අභිවර්ධනය කිරීම සඳහා උත්සුකව කටයුතු කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා, සම්මා දිට්ඨිය වඩනවා, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා. ඒ අංග දියුණු කරනු ලබනවා. සමත වශයෙන් පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, ඒ රූපාවචර ධ්‍යාන හා අරූපාවචර ආකාසානං ඡායතනාදී ඒ අරූපාවචර ධ්‍යාන ලබා ගැනීම සඳහා උත්සුකව කටයුතු කරනවා. ඒ වගේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන් අවබෝධ කර ගැනීමට, පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කර ගැනීමට, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට ඒ වස්සාන කාල පරිච්ඡේදය තුළදී එසේ වස් සමාදන් වූ නියම භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා පිළිවෙත් පූර්ණය කරනු ලබනවා. මේ කාල පරිච්ඡේදය තුළදී බොහෝ දෙනෙක් දූතාංග පවා සමාදන් වෙලා ඒ ආකාරයෙන් ඒ වස් කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගමින් ශාස්ත්‍ර ප්‍රතිපත්ති පූර්ණය කර ගනු ලබන කාලයක් බවට පරිවර්තනය කර ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මාස 3ක් පුරා අඛණ්ඩ ලෙස ශාසන ප්‍රතිපත්ති පූර්ණය කළ පිරිසකට තමයි, එවැනි භික්ෂුවකට, එවැනි භික්ෂුණී කෙනෙකුට තමයි කටින් චීවරය පූජා කරනු ලබන්නේ. එබැවින් මේ මාස 3ක් තිස්සේ පූර්ණය කරන ලද පුණ්‍ය ශක්තියම ඒ කටින චීවරයේ මහත්ඵල මහානිසංස කර දීම සඳහා හේතු වෙනවා.
බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා සෝතාපට්ටි ඵල සත්‍ය ක්‍රියාය පරිපන්නේ දානං දත්තා අසංකේයෝ අපමේයෝ දක්ඛිනා පාටිකංකිතබ්බා කියලා පාඨයක් දක්ඛින විභංග සූත්‍රයේ මේ පාඨය දැක්වෙන්නේ. ඒකේ අදහස යටත් පිළිසෙන් සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනෙකුට සෝතාපට්ටි ඵල සත්‍ය ක්‍රියාය පටිපන්නේ පිළිවෙත් පූර්ණයේ කෙනෙකුට දානං දත්වා දානයක් දීම තුළින් අසංකේයෝ අපමේයෝ දක්ඛිනා පාටිකංකිතබ්බා අසංකේයෝ සංඛ්‍යාව මෙතකයි කියන්නට නොහැක්කා වූ අපමේයෝ අප්‍රමාණය මෙතකයි කියා නිර්ණය කරන්නට නොහැකි වූ පුණ්‍ය ශක්තියක්වත් වෙනවා. ඕපනවාදෝ සෝතාපන්නෝ ඒක එහෙමනම් සෝවාන් වූ කෙනෙකුට ඒ ආකාරයෙන් දානයක් දුන්නොත් ලැබෙන පුණ්‍ය ශක්තිය කොයිතරම්ද කියලා කියන්නට දෙයක් නැහැ. මේ අනුව බලන විට මේ වස් කාලයේ තුලදී අදුම වශයෙන් සෝවාන් වීමටවත් උත්සාහ කරන භික්ෂු පිරිසක් නැත්නම් භික්ෂුණී පිරිසක් තමයි මේ ශාස්ත්‍ර ප්‍රතිපත්ති පූර්ණය කරනු ලබන්නේ. ඊට වඩා උසස් මාර්ගඵල ලැබීම සඳහා හෝ ධ්‍යාන සම්පත් ලැබීම සඳහා කටයුතු කරනවා. මේ ආකාරයෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට මේ ආකාරයෙන් කටින චීවරය පූජා කිරීම තුළින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයෙන් දක්වා ඇති පරිදි ওই ආකාරයෙන් අසංකේයෝ අප්‍රමාණ වූ පුණ්‍ය ශක්තියක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් කටින පුණ්‍යකමක් කටින ආනිසංස ධර්ම දේශනාවක් පවත්වන විට ඔය නාගිත ස්වාමීන් වහන්සේ කියා ස්වාමීන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී උන්වහන්සේ විසින් කරන ලද නාගිත චරිතාපදානයේ දැක්වෙන කොටස් තමයි ප්‍රකාශ කරන ලබන්නේ. එහිදී නාගිත කියන ඒ රහතන් වහන්සේ ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් එදා කටින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මීට කල්ප 18කට උඩදී අසලා ඒ කටින චීවරයක් පූජා කිරීම නිසා මම 34 වාරයක්ම සක්‍ර දේවේන්ද්‍රය වෙලා ඉපදුනාය. බොහෝ වාර ගානක් ශක්ති රජකම් ලැබුවාය. සීමාවක් නැති රාජ්‍ය සම්පත් ප්‍රාදේශීය සම්පත් ලැබුවාය. කල්ප 18ක් පුරාම කවදාවත් දුගතිගාමී වුණේ නැතය. ඒ වගේම උපනුපම් භවයක් පාසාම ලෞකික භවෝග සතර සම්පත් වලින් අනුන වූ සෞභාග්‍යමත් වූ ආත්ම භාවයන් ලැබුවාය. ඒ කාල පරිච්ඡේදයේ තුළදී කිසිදාක දුගතිගාමී වුණේ නැත. ඒ වගේම කිසිදාක පහත් කුලයක උපදුනේ නැත. උසස් කුලවල ඉපදුනාය. ඒ වගේම ඒ කාල පරිච්ඡේදයේ ගරු සත්කාර සැලකිලි ගරු බොහොමන් ආදී ලැබුණාය. මේ ආදී වශයෙන් ඒ කටින චීවර පූජා කිරීමෙන් ලැබෙනා වූ පුණ්‍ය ශක්තිය ගැන විශාල විස්තරයක් ප්‍රකාශ කොට දක්වා තිබෙනවා. අතිශයෝක්තිය වශයෙන් දැක්වෙන කරුණුත් එහි අන්තර්ගත වන බවයි මගේ අදහස. කෙසේ වෙතත් මේ ආකාරයෙන් ඒ කටින චීවර පූජා කළ අයට හා ඒ කටින චීවර පුණ්‍ය කර්මයට සහභාගී අයට ලෞකික සම්පත් ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. භවභෝග සත සම්පත් ලැබීමේ හැකියාව වාසනාව උදා වෙනවා. මේ දේශනාවේ පළමු කොටස යන්තම් ඔය ප්‍රකාශ කරා. දැන් දෙවෙනි කොටසයි අපි ධර්ම දේශනාවේ ඉදිරිපත් කරන්නේ. මේ කොටස තමයි සාවධානව ඇසිය යුතු වන්නේ. දැන් මා ප්‍රකාශ කළා කටින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස ඔක්කොම ලෞකික සත් සම්පත් ලබා දෙන භවෝග සත් සම්පත් දෙන පුණ්‍ය කර්මයක් කියලා. අපි මේ ලෞකික සත් සම්පත් භවෝග සත් සම්පත් ප්‍රාර්ථනා කරනවා කියන්නේ සංසාරේ ප්‍රාර්ථනා කරනවා කියන එකයි. කටින චීවර පූජාවකින් කෙලින්ම නිවන් සුව ලබා දීමට පුළුවන් පුණ්‍ය ශක්තියක් ජනිත කර දෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් ලෞකික සත් සම්පත් භවෝග සත් සම්පත් ලබා දෙන නිසා කෙනෙකුට හැකියාව තිබෙනවා. අවශ්‍ය නම් පමණක් හැකියාව තිබෙනවා. ඒ භවෝග සත් සම්පත් උපයෝගී කරගෙන තමන්ට අවශ්‍ය ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කාණ්ඩ නිවන් ලබා ගැනීමට අවශ්‍ය ගුණ ධර්ම සම්පූර්ණ කර ගැනීමට. එහෙම කර කෙනෙකුට පමණක් ඒ කඨින චීවර පූජාව වක්‍ර වශයෙන් නිවන් ලබා ගැනීමට හේතු උපනිශ්‍රේ වන්නට පුළුවන්. වනවා කියනවා නෙවෙයි. ලෞකික සත් සම්පත් භවෝග සත් සම්පත් නෙවෙයි අප විසින් බලාපොරොත්තු වෙන්නේ නිර්වාණය. මේ සංසාර දුකින් මිදීමයි අපේක්ෂා කළ යුත්තේ. මේ අපි විසින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ නිර්වාණ සම්පතේ ලබා දීමට නම් ලබා ගැනීමට නම් ඒ කඨින චීවර පූජාවකදී සිදු වූ
පරමාර්ථමය ධම්ම ක්‍රියාවලිය ගැන නැවත නැවත මෙනෙහි කිරීමක් කළොත් එහෙම අන්නේ මෙනෙහි කිරීමේදී පවත්වා ඕ කුසල චිත්ත ශක්තියෙන් එක එල්ලේම නිවන් සුව ලබා දීමට හේතු උපනිශ්‍රේ වෙනවා. එනිසා මේ කටින චීවර පූජාවේදී සිදු පරමාර්ථමය ධම්ම ක්‍රියාවලිය කුමක්ද කියලා දැන් විමසා බැලීම සුදුසුයි. මේ අය මෙම ස්ථානයේ පැමිණියේ මේ කටින චීවර පුණ්‍ය කර්මයට සහභාගී වූයේ ඒ සඳහා පළමුවෙන්ම චේතනාවක් ඇති වූ නිසා. මේ ස්ථානයේ යන්න ඕනේ, මේ පුණ්‍ය කර්මය කරන්නට ඕනේ, මේ බණ අහන්නට ඕනේ ආදී වශයෙන් යම්කිසි ඒ කුසලමය චේතනාවක් ප්‍රධාන වශයෙන් පළමුවෙන්ම පහළ වූ නිසායි මේ පුණ්‍ය කර්මයට මේ අය සහභාගී වෙන්නේ. චේතනාම් වික්කවේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන පාඨය මේ අය නිතර අසල ඇති පාඨයක් කියලා මා කල්පනා කරනවා. එතකොට මේ චේතනාවමයි කර්මය කියන්නේ. චේතේත්වාසේ චේතනාවක් ඇති කරගෙන කම්මං කරෝති කම් කරනවා. කායේන වාචා මනසා කයින් වචනෙන් සහ මනසෙන්. එතකොට මේ චේතනාව ඇති වූ නිසා මේ කටින චීවර පුණ්‍ය කර්මයේ සම්බන්ධයෙන් යම්තා කායික ක්‍රියා කළා නම් ඒ කායික ක්‍රියා ඒ චේතනාව ප්‍රමුඛව කළා. යම්තා වචන පිට කළා නම් ඒ වචන සෑම එකක්ම ඒ චේතනාව ප්‍රමුඛවමයි සිදුවන්නේ. චේතනාව ඇති වූ නිසාමයි ඒ වචන පිට වුනේ. යම්කිසි මානසික ක්‍රියාවලියක් සිදු වුණා නම් නැත්නම් සිතුවිලි පහළ වුණා නම් මේ සෑම සිතුවිල්ලක්ම චේතනාව ප්‍රමුඛව ඇති වුණා. මේ ආකාරයෙන් ඒ චේතනාව ඇතිවන විට ඒ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන විට චේතනාව පමණක්ම නොවේ ඇතිවන්නේ. චේතනාව හා සම්බන්ධ වූ විවිධ චෛතසික ධර්ම ජනිත වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා, භක්තිය ඇති වෙනවා, ගෞරවය ඇති වෙනවා. සිතේ සමාධිය ඇති වෙනවා, සිතේ ඒකාග්‍රතාවය නැත්නම් සිතේ සතිය ඇති වෙනවා, ප්‍රඥාව ජනිත වෙනවා. අලෝභ අදෝෂ අමෝහ වැනි කුසල මූල ධර්මයන් පහළවන්නට පුළුවන්. මේ ආදී විවිධ කුසල සංස්කාර ධර්ම චේතනාව හා සංප්‍රයුක්තවම ජනිත වෙනවා. ඒ චේතනාව ඇතිවන විට මේ විදිහට කල්පනා කරන කල්ලි අපිට තේරෙන්නට ඕන මේ කටින පුණ්‍යකමට සහභාගී වූ සෑම දිනාටම චේතනාව සම්බන්ධ වූ මේ කුසල පාස්තික චෛතසික ධර්ම රාශියක් ඇති වී නැති ගියයි කියලා. මේක අපි පංචස්කන්ධ කතාවෙන් කතා කරනවා නම් මේක සංස්කාර ස්කන්ධයට අයත් වූ ධර්ම රාශියක්. එහෙමනම් එතන ඇති වුණේ මොකද්ද? සංස්කාර ස්කන්ධයක් ඇති වී නැති යාමයි. ඒ පළවෙනි කාරණාව. එතකොට දෙවෙනි කාරණාව මේ කටින කුණකමට සහභාගී වුණු මේ ඇයට වේදනාවල් ජනිත වුණා. බොහෝ විට මහා විශාල පුණ්‍ය කර්මයක් කරනවායි කියලා නැත්නම් ඒ පුණ්‍ය කර්මය කරන විට විශාල සතුටක් ජනිත වන්නට පුළුවන්, සෝමනස්ස වේදනාවක් ඇතිවන්නට පුළුවන්. සමහර විට උපේක්ෂා වේදනා ඇති වෙනවා. සමහර විට කායික මානසික වශයෙන් දුක් වේදනාත් ඇතිවන්නට පුළුවන්. මේ කටින කිංකමට සහභාගී වීමට හිතු අවස්ථාවේ පටන් මේ මොහොත දක්වාම මේ ආකාරයෙන් මේ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මඳහත් වේදනාවක් හෝ ඒ පුණ්‍ය කර්මයේ ආශ්‍රිතව ඇතිවනවා. මේක මොකද්ද? වේදනා ස්කන්ධයේ පහළ වීම. වේදනා ස්කන්ධයේ ඇති නැති යාම කොහෙදී සිදු වුණා? ඊට අමතරව දෙවන කාරණාව, තුන්වෙනි කාරණාව මේට අමතරව මේ කුසල කර්මයේ සහභාගී වූ මුල් අවස්ථාවේ සිට මේ දක්වාම විශාල සංඥා ස්කන්ධයක්, සංඥා ගොඩක් ඇති නැති ගියා. සංඥාව කියන්නේ අපි මුලා කරන ධර්මයක්. මිරිගුවකට සංඥා බුදුරජාණන් වහන්සේ විසින් උපමා කොට වදාරලා තිබෙන්නේ. මිරිගුවක් ඈත දිස්සෙනවා, නමුත් මිරිගුව කියලා අපිට පෙන්වන්නට ළඟට ගියාම එහෙම දෙයක් නැහැ. මේ වගේ තමයි සංඥාව කියන්නේ. අපේ මේ කටින චීවරයක් කියලා අපි හිතන එක අපේ හිත තුළ තියෙන සංඥාවක් විනා ඔය පූජා තුළ සිවුරේ ඇති දෙයක් නෙවෙයි. මේක සත්‍යයයි. සිවුරේ ඇති දෙයක් නෙවෙයි කටිනේ කියන එක තමාගේ සිතේ තුළ තියෙන සංඥාවක් පමණයි. මේ ඇයට ඒ කටිනේට පූජා කර සිවුර මෙතන තියලා ඒ වගේම තවත් සිවුරක් මෙතන ගෙනත් තියලා මම පින්නොත් ඔයාලට අඳුරන්නට පුළුවන් ද කටින චීවරේ මොකද්ද නිකන් සිවුර මොකද්ද කියලා සමහර විට අඳුරන්නට බෑ. දෙකම එකම ඔගේ. මේක හිතේ තියෙන සංඥාව.
සංඥාව කියන්නේ මා ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කළ අපි නැති දෙයක් ඇති වශයෙන් පෙන්නලා මුලා කරන ධර්මයක් කියලා. එතකොට මේ කටින පින්කම සම්බන්ධයෙන් පළවෙනියෙන්ම පහළ වූ චේතනාව ඇති වූ මොහොතේ සිට මේ දක්වාම විවිධ සංඥා පහළ වෙවි ඇති වෙවි නැති වෙවි යන්නට පටන් ගත්තා. ඇහැට පෙනෙන රූප පිළිබඳ රූප සංඥා, කනට ඇහෙන ශබ්ද පිළිබඳ ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳ ගන්ධ සංඥා, ඒ වගේම කයට දැනෙන ස්පර්ශ පිළිබඳ කාය සංඥා, සාමාන්‍යයෙන් මේ දිවට දැනෙන රස සංඥා පහළ වන්නට අවස්ථාව තිබෙනවා. ඒ කඨින චීවරය හා සම්බන්ධව දානමය පුණ්‍ය කර්මයක් කළා නම් ඒ දාන ආදිය ලුණු ඇඹුල් ආදිය බැලීමට කටේටි වේවාන. ඒ වගේම මනෝ විඥාන මනෝ සංඥා ඇති වෙන ධම්ම සංඥා පහළ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් සංඥා ස්කන්ධයක් ඇති වී නැති වී ගියා. සංඥා නිදානාහි පపంచ සංඛා කියලා බුදුහාමුදුරුවෝ විසින් ප්‍රකාශ කළ ප්‍රාණයක් තියෙනවා. සංඥාව නිසා තමයි මේ ලෝක සත්‍ය සංසාරේ මුලාවට නැත්නම් සංසාරේ ප්‍රමාදයට හෙළෙන සංස්කාර ධර්ම ජනිත කරගන්නේ කියලා. සංඥා නිදානාහි පపంచ සංඛා කියන්නේ ඒකයි අර්ථය. එතකොට මේ විදිහට අපේ මුලාවටපත් වූ සංඥා ස්කන්ධයක් තමාගේ පංචස්කන්ධ ලෝකයේ තුල ඇතිවි නැතිවි ගියා. මේ පුණ්‍ය කර්මයට සහභාගී වූ සෑම කෙනෙකුගේම සිත තුළ මේ ධම්මතර මේ ඇයිගේ සිත තුළ විඥාන ස්කන්ධය පහළ වුණා. මේ කඨින චීවර පූජාවට සහභාගී වූ සෑම දෙනාම රූප දකින්න විට චක්ඛු විඥාන, ශබ්ද හසන විට සෝත විඥාන, ගන්ධ සුවඳ ආදී ඔය සුවඳ කෝරු ආදී ගන්ධ සුවඳ දැනෙන විට මල් පහන් ආදී ගන්ධයන් දැනෙන විට ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන ආදී මනෝ විඥාන ආදී විඥාන ස්කන්ධයක් ඇති නැති ගියා. මේ හතරවෙනි කාරණාව. එතකොට මේ කඨින චීවරය පූජා කිරීමට පටන් ගත්තු අවස්ථාවේ සිට මේ මොහොත දක්වාම ජනිත වුණේ ඇති නැති ගියේ මොනවද කිව්වොත් ජීවිත එකම පිළිතුරු වන්නේ වේදනා ස්කන්ධයක් ඇති නැති ගියා. සංඥා ස්කන්ධයක් ඇතිවීමෙන් නැතිවීමෙන් පැවතුණා. සංස්කාර ස්කන්ධත් එලෙසින්ම ඇතිවීමෙන් නැතිවීමෙන් ගියා. විඥාන ස්කන්ධයත් ඇතිවීමෙන් නැතිවීමෙන් ගියා. මේට අමතරව තමාගේ රූපස්කන්ධයේ රූප කොටස නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේ අය දන්නේ නැතුවට සමහර මේ අය නොසිතුවාට නිතරම නිරන්තරයෙන්ම මේ රූප කලාප රූප සෛල බිනි යනවා. නැවත රූප සෛල උපදිනවා. තමාගේ රූපස්කන්ධයත් මේ ආකාරයෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් ගියා. එහෙමනම් මේ කඨින චීවර පුණ්‍ය කර්මය කළා කියලා දැන් අපි සිතනවා නම් අපි සිතන්නේ කුමකටද? ඔන්න ඔය කියපු කොටස් පහ ඇතිවි නැතිවි යාමටයි. රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධයට ඇති ස්කන්ධ හතර මෙලෙසින් ඇතිවෙමින් නැතිවෙමින් යාමට තමයි අපි කියන්නේ කඨින චීවර පුණ්‍ය කර්මයක් කළාය කියලා. මේක තේරෙනවද? එහෙමනම් මේ අය මේ පංචස්කන්ධ ධර්මයන් මේ රැස්කලේ කුසල කර්මයේ පුණ්‍ය කර්මයේ කලේ කවුද කියලා මෙයාගෙන් විමසොත් මෙයාගේ හදවත මෙයාට පිළිතුරු දැන් දෙන්නට ඕන. මම මේ කඨින පින්කම කළා, මගේ කඨින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංස වශයෙන් හිතන එක සම්පූර්ණයෙන් වැරදිය. මෙතෙන්දී ඇතිවන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් හා නැතිවීමක්. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හැර මෙතන පුණ්‍ය කර්මය සිදු කළ සත්වයක් මමෙක් නැතය. අපේ මම කුසල කර්මය කළා, මගේ කුසල කර්මය කියලා මුල්ලා වෙලපත් පිළිනවා. අවිද්‍යාව නිසා, නොදක්කම නිසා. එහෙමනම් මේ කුසල කර්මය කළ කෙනෙක් නෑ. මේ කුසල කර්මයේදී ශාස්ත්‍රයේ මොකද්ද? මා කලින් විස්තර කළ පරිදි පංචස්කන්ධ ධර්මයන්. අපි රැස්කලේ පංචස්කන්ධ ධර්මයන් විපාක වශයෙන් ලැබෙන්නේ මොනවද?
තනිකරම පංචස්කන්ධ ධර්ම. ඇයි අපි රැස් කළේ පංචස්කන්ධය? එහෙමනම් ඒකෙන් විපාක වශයෙන් ලැබෙන්නේ පංචස්කන්ධ ධර්මයක්. මේක බුදුහාමුදුරුවෝ මේ විදිහට ප්‍රකාශ කරනවා. සංකතං අபிසංකරන්තේ වික්කවේ සංඛාරාදී උච්ඡන්තේ කිංච සංකතං අபிසංකරන්තේ. මේ රැස්කරන්නේ මානෙනි මම සංස්කාර කියන්නේ කුසල සංස්කාරාරි අකුසල සංස්කාරාරි ආදී වශයෙන් අපි කියනවානේ. මේක කටින පින්කම පුණ්‍ය සංස්කාරයක්, කුසල සංස්කාරයක්. මේක රැස්කරන්නේ සංස්කාර සංස්කෘත කියලා කියන්නේ. කිංච සංකතං අபிසංකරන්තේ මොකමද සංස්කාර රැස්කරන්නේ? රූපං රූපත්ථාය සංකතං අபிසංකරන්තේ වේදනං වේදනත්ථාය සංඤං අபிසංකරන්තේ සංඤං සංඤත්ථාය සංකතං අபிසංකරන්තේ සංඛාරේ සංඛාරත්ථාය සංඤං අபிසංකරන්තේ විඥානං විඥානත්ථාය සංකතං අபிසංකරන්තේ. රූපය හොඳයි මමයි මගේ කියලා හිතාගෙන රූපයෙන්ම ලැබෙන දේවල් රැස්කලේ. මෙතෙන්දි සිදුවන්නේ මොකක්ද? වේදනාව මමයි මගේ කියලා වේදනාව ලැබෙන දෙයක්මයි රැස්කලේ. ඒ වගේම සංඥාව සංඛාර විඥාන උපාදාන කරගෙන ඒ වේදනා සංඥා සංඛාර විඥාන ලැබෙන දෙයක්මයි රැස්කලේ. මේක තේරුම් ගන්නට බැරිකමට අපි කියනවා නොදත්කම කියලා. බුදුහාමුදුරන්ගේ වචන වලින් කියනවා නම් අවිද්‍යාව කියලා ප්‍රකාශ කරනවා. මේ ධර්ම දේශනාව කරන්නට ඇරෙමු කරනකොට අවිද්‍යාව ටිකක් නැති වෙන ආකාරයෙන් ධර්ම ඉදිරිපත් කරන්නට කියලා ඇරෙමුකුත් කළා. ඉතින් සම්පූර්ණයෙන් නැතිවීමට අවිද්‍යාව නැති කරන්න නොහැකි වුණත් මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පවත්නා වූ අවිද්‍යාව තරමක් දුරට හෝ දුර වී යන ආකාරයෙන් අපි මේ ධම්ම දේශනාව ඉදිරිපත් කරනු ලබන්නේ. එතකොට මේ ආකාරයෙන් අපේ රැස්කලේ පංචස්කන්ධ ධර්ම නම් මේ කුසල කර්මය කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති වී නැති වී යාම නම් අපි මේ සාදු කියලා උදේ පාන්දර නැගිටලා පෙරහැරවල් බෙරවල් දාගෙන මහා විශාල පුණ්‍ය කර්මයක් වශයෙන් මේ කරන අවස්ථාවේදී අපි මේ කුසල කර්මයේ හොඳයි විශාල පුණ්‍ය ශක්තියක් ලැබෙනවා කියලා ආස්වාද කළා, අභිනන්දනය කළා. ඒක හොඳයි කියලා කිව්වා. මොකද්ද ආස්වාද කළේ, අභිනන්දනය කළේ, හොඳයි කියලා ප්‍රකාශ කළේ? ගිලගෙන බැසගෙන සිටියේ. බුදුරජාණන් වහන්සේ මේකට මේ ආකාරයෙන් පිළිතුරු දෙනවා. ඉදපික්කවේ පික්කෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තේ කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තේ. මේ ශාස්ත්‍රයේ කෙනෙක් කවුරු හරි භික්ෂුවකේ පුහම කෙනෙක් නෙවෙයි, ඕනෑම කෙනෙක් අභිනන්දනය කරනවා, අභිවදති හොඳයි කියලා කියනවා, අජ්ජෝසාය තිත්තේ ගිලගෙන බැසගෙන සිටිනවා. අපි මේ කුසල කර්මයට මේක අදාළ කරොත් මේ කුසල කර්මයේ මේ විදිහට ගිලගෙන බැසගෙන හොඳයි කියලා මහා විශාල පුණ්‍ය කර්මයක් කියලා උපාදාන කරගෙන ඔළුවට තියාගෙන කටයුතු කළා. එතකොට මොකක්ද අභිනන්දනය කළා? කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තේ රූපං අභිනන්දති වේදනං අභිනන්දති සංඤං අභිනන්දති සංඛාරේ අභිනන්දති විඥානං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තේ. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහයි ආස්වාද කළේ. හොඳයි කිව්වේ ගිලගෙන බැසගෙන අල්ලාගෙන දැඟලුවේ. එහෙම කියලා කියන කෑල්ල තමයි සාමාන්‍ය වැදගත්. මේ එක එකට වෙන්නෙන් වශයෙන් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ අපි ඔක්කොම එකට අල්ලලා මේ කියන්නේ. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තේ තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිත්තතෝ උප්පජ්ජති නන්දේ. යා රූපේ නන්දේ තදුපාදානං තස්ස උපාදාන පච්චා භවෝ භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායස සම්භවන්ති ඊමේ තස්ස කීවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මේ ආකාරයෙන් රූපය වේදනාව සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ අපි මේ පටිච්චසමුප්පාද කියන්නේ කොටස් පහ කියන ප්‍රකාශ කරේ. කටින පිංගම ආස්වාද කළා, හොඳයි කිව්වා, විශාල පුණ්‍ය සත්‍යයක් ලැබෙන කියලා අල්ලාගත්තා, දැඟලුවා. මේ ඔක්කොම පංචස්කන්ධය අල්ලා ගැනීමක් කියලානේ මුලින්ම ඔප්පු කළේ. එහෙමනම් මේ පංචස්කන්ධය අල්ලාගෙන ඒ විදිහට කටයුතු කරන විට
උප්පච්චයන් රූපේ උප්පච්චති නන්දි. නන්දියක් පහළ වෙනවා. නන්දිය කියන්නේ ඇලීම සතුටක් සහිත. ඒ කියන්නේ සතුටක් සහිත ඇලීමක් ඇති වෙනවා. ඒකේ කුසල කර්මය කරන විට ඒ කුසල කර්මය හා සම්බන්ධව මේක පිළිබඳ සතුටක් ඇති වෙනවා, ඇලීමක් ඇති වෙනවා, උපාදානයක් ඇති වෙනවා. ලෝකං අභිනන්දන්තෝ අභිවදතෝ අජ්ජව සායතිත්තෝ උප්පජ්ජති නන්දි. යා රූපේ නන්දි තදුපාදානං. ඒ රූපේ පිළිබඳ වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව මේ ආකාරයෙන් නන්දියක් ඇති වුණා ඒකම උපාදානයක් බවට පත් වෙනවා. පස්ස උපාදාන පත්‍ය භවෝ. එවැනි උපාදානී ඇතිවෝ තැනස්සාට කර්ම භව රැස්වෙනවා. භවපත්‍ය කියපු ගමන් මේ ඇයට තේරෙන්න ඕනේ කර්ම රැස්වීම නිසා භවපත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී විවිධ මහා දුක්ඛ ස්කන්ධේ ජනිත වෙනවා. ඊව මේ තස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස සමුදය හෝති. මෙන්න මේ විදිහට තමයි මේ හුදු කේවල දුක්ඛ පිණ්ඩය නැවත ඉපදී මෙරි ගමන් කරන්නේ. මෙහෙමනම් මේ කුසල කර්මය කියන්නේ මොකක්ද? ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයි. තේරුම් ගන්න. මේ හිතනකොට බය වෙන්නට එපා. අනේ අපි මෙච්චර විශාල පුණ්‍ය කර්ම මෙන්න මෙහෙම මහන්සියලා කරලා දැන් මේ ආම්ද්‍රෝ වෙන මොකද්ද කියලා මේක අහලා අපිට අනර්ථයක් සිදු වෙයි කියන්නේ. ඒක වැරදි. එහෙම හිතන්නට එපා. ඒ කුසල කර්මයෙන් ලැබෙන පුණ්‍ය ශක්තියෙන් ලැබෙන ලෞකික භවෝග සම්පත් මේකට ලැබෙයි. මේ විදිහට සිටිවිලි මනසිකාර පැවැත්වුවොත් මේ කුසල කර්මයේ තුළින්ම නිවන ලැබෙයි. ඒක නිසා ලෞකික භවෝග සම්පත් පමණක් නෙවෙයි නිවන ලැබීමට මේ ආකාරයෙන් සිතන්නට පුරුදු වෙන එක පුරුදු වීමට බය වන්නට එපා. ඉස්සෙල්ලා එකෙන් අර කලින් කරන පුණ්‍ය ශක්තිය වැඩි වෙනවා මිස අඩුවන්නේ නැහැ. තමන්ගේ අවිද්‍යාව නැති වෙනවා, ප්‍රඥාව දියුණු වෙනවා මිසක් මුල්ලාවකට අන්ධ සද්ධාවකට පත්වන්නේ ගම්බද උපාසකම්මල සාදු කියනාසේ කියන්නේ. එතකොට මේ ආකාරයෙන් මේ කටින චීවර පූජා කරන්නට පටන් ගත්ත අවස්ථාවේ පටන් මේ මොහොත දක්වා ඇතිුනේ පංචස්කන්ධ ධර්ම නම් මොනවද ඇති උනේ? ඒකාන්ත දුක්ඛ සත්‍යයි ඇති උනේ. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් කියනවා නම් දුක කියන්නේ මොකක්ද? පංචස්කන්ධයේ පැවැත්මයි. පවත්තන් දුක්ඛං. මේ පංචස්කන්ධයේ පැවැත්ම දුකක්. අපි මේ කටින චීවර පූජාව කරනවා කියලා මා හයියෙන් උපාදාන කරගෙන කලේ මොනවද? දුක්ඛ සත්‍ය ජනිත කළා. අපි මේ කටින චීවර පූජාව කියලා උපාදාන කරගෙන මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සිදු කළේ මොකද්ද? මා අර කලින් පෙන්වුම් කළ පරිදි දුක්ඛ සමුදය සත්‍ය ඇති කරගත්තා. එහෙමනම් මෙතන මොකද්ද ඇති වුනේ? දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක්. මේක තේරෙනවා නම් මේ පුණ්‍ය කර්මය උපාදාන කරනවාද? මේ කර්මය හොඳයි කියලා අල්ලගන්නාද? මේක නොදක්කම නිසා තමයි, අවිද්‍යාව පවත්න නිසා තමයි. අවිද්‍යාවගතෝ යම් දික්ඛේ පුරිස පුබ්බලෝ පුඤ්ඤන්ති සංකතං අபிසංකරති කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළ පාඩයක් තියෙනවානේ. අවිද්‍යාවෙන් බැඳුණු අවිද්‍යාව අනුවදිය සත්‍යෝ පුඤ්ඤන්ති සංකතං අபிසංකරති පින්නොත් මහා රැස් කරනවා. එතකොට මේ ඇයට තේරෙන්නට ඕන මෙතන සිදුවන්නේ දුක්ඛ සත්‍යයේ ඇතිවීමක් සහ දුක්ඛ සමුදය සත්‍යයේ පහළ වීමක්. අපි රැස් කළේ දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරෙනවා නම් මේවා එකක්වත් උපාදාන කරන්නට යන්නේ. මේකෙන් අදහස් කරන්නේ මේ කුසල කර්ම කරන්නට එපායි කියලා. ඒක වෙනම දෙයක්. කුසල කර්ම කරන එක. කුසල කර්මයේ කිරීමේදී සිදුවන සත්‍ය ක්‍රියාවලිය ගැන අවබෝධයක් ඇතිව ප්‍රඥා සම්ප්‍රයුක්ත ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ කිරීම තව එකක්. මූఢකමින් යුතුව අවිද්‍යාවෙන් බර වෙලා අන්ධ ශ්‍රද්ධාවෙන් යුතුව කුසලයේ කිරීම තවත් එකක්. මේ දෙකෙන් ලැබෙන විපාක සත්‍ය එකම නෙවෙයි. ඒක නිසා මේක ගැන මේ නිවැරදි ආකාරයෙන් සිතන්නට බය වන්නට එපා.
දැන් මේ ඇයිට තේරෙන්නට ඕන අපි මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් කටයුතු කරන විට ඇති වුණේ දුක්ඛ සත්‍යයේ පහළ වීම, දුක්ඛ සමුදය සත්‍යයේ නැවත පහළ වී යාමක් කියලා. මේක නොදක්කම අපගේ සිත තුළ ක්‍රියාත්මක වන එකට අපි අවිද්‍යාවයි කියලා ප්‍රකාශ කරනවා. ඒ අවිද්‍යාව තිබෙන නිසා මේ කුසල කර්ම උපාදාන කරගෙන දඟලනවා, වෙහෙසෙනවා, නැවත රැස් කරනවා. ඉතින් නැවත කුසල කර්ම රැස් කර නැවතත් භවයටම පනිනවා. නැවතත් ඉපදිනවා, නැවතත් මෙරි යනවා. පුනః ජායති මීයති ච. නැවත උපදිනවා, නැවත මෙරි යනවා. එහෙනම් දැන් මේක පිළිබඳ තියෙන උපාදානයේ සිටින් දැන් අයින් වෙන්නට ඕන, ගැලෙන්නට ඕන. එහෙමනම් දැන් කල්පනා කරන්න මේ කියන කොටස් මම ප්‍රකාශ කළා. මේ කුසල කර්මයේ පරිබලව කටයුතු කරපු මොහොතේ පටන් මේගේ සංකාමයේ තුල පංචස්කන්ධ ලෝකයක් ඇති වුණාය. රූපය ඇති වුණා, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඇති වුණායි. දැන් කල්පනා කරගන්න. දැන් තමගේ සිතින් අහන්න. මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ චේතනාව හා ඒහා සම්ප්‍රේතෝ චෛතසික ධර්ම රාශියම දැන් තියෙනවද නැත්ද? නැතිලා ගිහිල්ලා නැද්ද? ඒ ඔක්කොම අනිත්‍යයට ගියා, නිරුද්ධ වී ගියා, දැන් නැහැ ඒවා. ඒක හොඳට තේරුම් ගන්න. මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ සෑම චේතනාව සම්ප්‍රේතෝ කුසල පාසික චෛතසික ධර්ම රාශියම ඇති වුණා, පැවතුණා, නැති වුණා, අනිත්‍යයට ගියා, ඒවා නිරුද්ධ වී ගියා, නැති වී ගියා, දැන් නැහැ. හොඳට තේරුම් ගන්න. මේ කුසල කර්මයේ කරන මොහොතේ කරන්නට පටන් ගත්ත අවස්ථාවේ පටන් මේ කුසල කර්මයේ කරන නිම වෙන තෙක්ම පහළ වූ වේදනාවන් මා කියවන්නේ සුඛ වේදනාව වෙන්නත් පුළුවන්, දුක් වේදනාව වෙන්නත් පුළුවන්, මදහත් වේදනාව වෙන්නත් පුළුවන් ඇති වුණා. ඒ සියලුම වේදනා දැන් තියනවාද කියලා කල්පනා කරලා බලන්න. ඒ වේදනා ඇති වුණා, පැවතුණා, නැති වුණා, අනිත්‍යයට ගියා, නිරුද්ධ වී ගියා. දැන් කල්පනා කරන්න මේ වේදනාව කුසල කර්මයේ සම්බන්ධයෙන් සංඥාවල් ජනිත වුණා. මා ගෙවන්නේ කටින් චීවරය කියන එක සංඥාවක් කියලා විවිධ සංඥා ඇති වුණා. මේ සංඥා එකක්වත් දැන් තියනවාද? ඔක්කොම ඒ සංඥාවන් ඇති වූ ගමන්ම නැති වී ගිය ධර්ම, අනිත්‍යයට ගිය ධර්ම, නිරුද්ධ වී ගිය ධර්ම. ඒවා අනිත්‍යයි, නිරුද්ධ වී ගියා. මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ විඥාන යම්තා තියෙනවා විඥානස්කන්ධයට අයත්. ඒ සියල්ලටම සිදුවන්නේ ඒකයි. ඇති වුණා, පැවතුණා, නැති වුණා. මේ කුසල කර්මයේ කරන අවස්ථාවේ පහළ වූ තිබුණා වූ රූපස්කන්ධය මේ දෙස මේ අය දැන් බැලුව මේ තිබෙන්නේ ඒ වෙලාවේ තිබුණු රූපේ කියලා පැවැටෙනවා. අවිද්‍යාව හැර නාඤ්‍යත්‍ර අවිද්‍යාව එතන අවිද්‍යාව හැර වෙන දෙයක් නෑ. මොකද නිරන්තරයෙන්ම වෙනස් වෙවි යන රූප කොටස් රාශියක්. ඒ වේගයෙන් නිරන්තරයෙන් වෙනස් වෙන නිසා ඒකාකාරව දිස්සන බැවින්ම මේක හැම වෙලාවෙම එක විදිහට පවතින ධර්මයක්, සදාකාලික ධර්මයක්, ස්ථිර ධර්මයක් කියලා මුලාවටපත් වෙලා තියෙනවා. ඒ මුලාවටපත් උනායි කියලා රූපය නැති යන එක නවතින්නේ නැහැ. රූපයක් නැති ගියා. එහෙමනම් මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ රූපයත් අනිත්‍යයට ගියා, වේදනාවත් අනිත්‍යයට ගියා, සංඥාවත් නැති වුණා, සංස්කාරත් දෙලසින්ම, විඥානයත් දෙලසින්ම ඇති වෙමින් නැති වෙමින් ගියා. ඒවා ඒකාන්තයෙන්ම අනිත්‍යයි. දැන් කල්පනා කරන්න මේ කුසල කර්මය කරන විට මම කුසල කර්මය කළා, මගේ කුසල කර්මය කියලා මා අයියෙන් හිතාන කළා. ඒ සිතවිල්ල සංස්කාරයක්, වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ කුසල කර්මයේ කරන විට මේ පංචස්කන්ධ ධර්මයන් පැවතුණා, ඇති වෙමින් නැති වෙමින් ගියා. ඒක පවතින විට මම කළා, මගේ කුසල කර්මයේ කළා මගේ කුසල කර්මයේ කියලා යම් කෙනෙක් ගත්තත් තරම දුරට හරි ඒක කමන්නේ කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඒක පැවතුණා නේ වෙලාවට. යම් දෙයක් තියෙනකොට මේක තියෙනවා කියලා කියන එක හරි සම්මත වශයෙන්. ඒ කුසල කර්මය කරනකොට මේ පංචස්කන්ධ ධර්මයන් තිබුණේ මම කුසල කර්මය කළා, මගේ කුසල කර්මය කියලා කිව්වේ පංචස්කන්ධයන්ට. ඒක පැවතුන නිසා එහෙම කියම තරමක් දුරට හරි කියලා අපි හිතුවා.
දැන් මේ ආකාරයෙන් ඔක්කොම නැති වී ගියාට පස්සේ පංචස්කන්ධ ධර්මයන් එතන මොනවද මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නට ඉතුරුනේ? කිසිවක් ඉතුරුනේ නැහැ. එහෙමනම් එතන මම කියන එක මගේ කියන එක මුලාවක්. ඒක අනාත්මයි. ඒක නිසා කල්පනා කරන්න මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යයට ගිය බැවින් නිරුද්ධ වී ගිය බැවින් නිට්ටය ධර්ම නොවන බැවින් අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසාම ඒවා අනාත්මයි. මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැහැ. එතකොට මේ தත්ත්වයේ හරියට මේ අවස්ථාවේදී දකින්නට මෙයාට නොහැකි වුණත් පසුව අවස්ථාවකදී ටිකක් විවේකයෙන් සමාධිමත් සිතක් ඇතුව කල්පනා කරලා බලන්න මම මේ කියන ඒවා නිකන් හිතින් හිතන එක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මම. මේ ඇයිතම අවබෝධ වී යුතුයි මේ කුසල කර්මයේ දෙස ආපස්සට ප්‍රතිවේක්ෂාවක් කරලා බලන්න ආපස්සට හැරිලා බලන්න මොනවද මේ කුසල කර්මයේ කිරීමේදී සිදුවන්නේ මේ විදිහට වේදනාවල් මගේ ඇතිවෙති ගියා සංඥාවල් ඇතිවෙති ගියා සංඛාර නැති වුණා විඥාන නැති වුණා රූපස්කන්ධයත් ඒකේ පාඩුවේ ඇතිවෙති ගියා මේ හැර මෙතන වෙන දෙයක් සිදුුනේ නැහැ නේද කියන අවබෝධය තමාගේ සිත තුළින්ම තමාගේ හදවතින්ම තමාටම දෙන්නට ඕන. එහෙම නැත්නම් ධර්මයේ දකින්නට බෑ. එහෙම ඒ ධර්මය තමන්ටම අවබෝධ වෙනවා නම් එතකොට පේන්නට ඕන මේවා අනිත්‍යයට යන්න ඉස්සෙල්ලා මේවා මම මගේ කියලා ගත්තත් මේවා අනිත්‍යයට ගියාට පස්සෙ මම මගේ කියලා ගන්නට කිසිවක් නැති නිසාම මේ සියලුම ධර්ම අනාත්මයි නේද කියන කතාව තමාට අවබෝධ වන්නට ඕන. ඊට පස්සෙ ඒ අවබෝධය ඇති වුණාට පස්සෙ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම ඒ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළෝ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමින් නැතිවීමින් යාම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය නේද කියන අවබෝධය සමාගේ හදවතින් තමාට පේන්නට ඕන. මම මේ හදවතින් කතා කරන්නේ ධර්ම දේශනා කරන්නේ. මේ අයත් ඒක හදවතින් දකින්න බලන්න. එතකොට මේ කුසල කර්මයේ තුළින් බුදුහාමුදුරුවෝ විස්තර කළ පරිදි අපටත් තේරෙන අපිටත් අවබෝධ කළ හැකි වන පරිදි ඒකාන්තයෙන්ම මෙතන දුක්ඛ සමුදය සත්‍ය ගලා යෑමක් නේද සිදුවන්නේ කියලා බලන්න. මේක දැන් බල ඉන්නවා කියමු අපි හිත හරි අද සවස් හරි කවදා හරි දවසක අන්නේ බලන අවස්ථාවේදී දැන් මොනවද සිදුවෙන්නේ කියලා බලන්න. කියන්නේ බලන අවස්ථාවේ කොයි වෙලාවද? ඒ වෙලාවෙත් පහළවන්නේ ඔය කියපු කොටස් පහ තමයි. වේදනාවල් ඇති වෙනවා සංඥාවල් නැති වෙනවා සංඛාර ඇති වෙනවා විඥාන ඇති වෙනවා රූපේ පාඩුවේ ඔය පැත්තකින් නැති යනවා. ඒ අවස්ථාවේ කියන්නේ කොයි වෙලාවෙ හරි බලනවා. මේ ධම්මය අහනවනේ. මේ අහන අවස්ථාවෙත් ඕක තමයි සිදුවන්නේ. ධර්මය අහන කෙනෙක් නැහැ. මේ පංචස්කන්ධ ධර්මයන් නැති යාම තියෙන්නේ. මේ මුලාව ඇයි තේරුම් ගන්නට බැරි කියන එක මට විශාල ගැටලුවක්. ඇයි මේ මිනිසුන්ට මේක අවබෝධ කරගන්නට බැරි? මෙතන වෙන සත්‍යයේ පුද්ගලයේ ආත්මය කියලා ගන්නට මොකද්ද තියෙන්නේ? ඇත්ත වශයෙන්ම මෙතන මේ හුදු පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමෙන් නැතිවීමෙන් යාම හැර වෙන මොනවත්ම නැහැ. එහෙමනම් ඒකන මානසිකාර මෙනෙහි කිරීම පවත්තන අවස්ථාවේදී පහළ වන ඒ පංචස්කන්ධ ධර්මයන් මේවා අනිත්‍යයි, මේවා අනිත්‍ය නිසාම මේවා නිරුද්ධ වී යන නිසාම අනාත්මයි කියලා බලන්න පුරුදු වෙන්න, දකින්න පුරුදු වෙන්න. ඒවා අනිත්‍ය බව දකිනවා නම් ඒ අනිත්‍ය තුළින්ම අනාත්ම භාවයේ ඊ අවස්ථාවේ දකින්නට පුළුවන් නම් ඒ අවස්ථාවේදී උනත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේවා සිතේම තුළින් නිවන් ලැබෙන්නේ නැහැ. සංඥා ඇලවීම තුළින් නිවන් ලැබෙන්නේ නැහැ. තමාගේ හදපත පතුලින්ම හදවතින්ම තමාගේම ප්‍රත්‍යක්ෂ අවබෝධය බවට පරිවර්තනය වීම තුළින් තමයි ඒ නිවන තමාට දකින්නට පුළුවන් වන්නේ. මෙන්න මේ විදිහට කටයුතු කළොත් එහෙම මේ ඇයට මේ කුසල ශක්තිය ඒකාන්ත වශයෙන්ම නිවන් ලබා දීමට හේතු උපනිශ්‍රය වෙන කුසලයක් බවට පත් වෙනවා. සමහර විට මේ භවයෙම වෙන්නට පුළුවන්. නැත්නම් අනාගත භවයකදී වෙන්නට පුළුවන්. මේ බුද්ධ ශාසනයේ නොවුවත් අනාගත බුද්ධ ශාසනයකදී වන්නට පුළුවන්. මේ දක්වා අපි කිව්වේ අන් කිසිවක් නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මයේ මතු කර දීමක් පෙන්වුම් කරේ.
මේ කඨින චීවර පූජාව සම්බන්ධයෙන් පහළ වූ සියලුම පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කර දීමක්. මේ කඨින චීවර පුණ්‍ය කර්මය කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර පත්‍ය විඥානං වශයෙන් දැක්වූ පරිදි ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදය කියලා සමුදය සත්‍ය පෙන්වා දීමක්. මේවා හුදු පංචස්කන්ධ ධර්මයන් මේක දුක්ඛ සත්‍ය මේක දුක්ඛ සමුදය සත්‍ය මේවා අනිත්‍ය මේවා අනාත්මය කියලා පෙන්වන්න කලේ අංකේශයක් නෙවෙයි එතන මාර්ග සත්‍ය මේ ඇයට පෙන්වන්න කර දීමක් කලේ. මේ ආකාරයෙන් මේ අනිත්‍ය සහ අනාත්ම දර්ශනයේ හරියට දැක්කොත් මේ සංස්කාර ධර්මයන් නිවියම දැක්කොත් එමෙ නිරෝධ සත්‍ය දකින්නට පුළුවන්. එතන තියෙන නිරෝධ සත්‍යය ඒක නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ මේදී මේ ඇයට අපි පෙන්වන්න කරලා දුන්නේ. ඒ විදිහට කටයුතු කරන්නට ඕන. මේ දක්වා කියන ධම්මයේ කෙටි සාරාංශය මා නැවත ප්‍රකාශ කරන්න. එතකොට අපි කිව්ව අර කණින් කියපු කැලේ නැවත සාරාංශ කරන්නට අවශ්‍ය නැහැ. මොකද මේ කඨින චීවර පූජාවෙන් ලැබෙන පික් ලෞකික සත්‍ය සම්පත් ලැබෙනවා, භවභෝග සත්‍ය සම්පත් ලැබෙනවා, දිව්‍ය සම්පත් ලැබෙනවා, මනුෂ්‍ය සම්පත් ලැබෙනවා, චක්‍රවර්ති සම්පත්, රාජ්‍ය සම්පත් ඔය තියෙනවානේ. කඨින චීවර කියනකොට ආරම්භතේ චක්‍රවර්ති ශරීර ලැබේ කියලා එහෙම කරේ. ඉදිකට තොඩක් ගන්න චක්‍රවර්ති සම්පත් ලැබෙනවා. ලංකාවේ ලෝකෙ කොතනකවත් එහෙම උපදින්න චක්‍රවර්ති රජවරු උපදිනවා නම් කඨින චීවර පූජා කරන්නේ ඇයි ඉදිකට තොඩවල් ගන්නේ? හැමෝම දැන් ඉන්නේ චක්‍රවර්ති රජවරු මෙතන. මොකද ඒ විදිහට ඒවා අතිශයෝක්තියෙන් කියන කතා කෙසේ වෙතත් ඒ ආකාරයෙන් විශාල පුණ්‍ය ශක්තිය ලැබෙනවා. මං කිව්වේ පස්සේ ඇතිවෙච්ච කටින ආනිසංස පිළිබඳ ලියවිච්ච පොත්වල කරුණු නෙවෙයි බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛ පාඨයක් ඉදිරිපත් කරලා සෝතාපට්ටි ඵල සච්ච ක්‍රියාවේ පටිපන්නේ දානන්දත්තා සංකේයයක් මෙයෝ දක්ිනා පාඨකම් සිතක් බා කියලා. සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනෙකුට යම දේම තුළින් අසංකේය සංඛ්‍යාවක් කියන්නට බැරි අප්‍රමේය ප්‍රමාණ කරන්නට බැරි පුණ්‍ය සත්‍යයක් ලැබෙනවා කියලා. ඒක නිසා මේ කඨින චීවර පූජාවෙන් ලැබෙන පුණ්‍ය සත්‍ය අසංකේය අප්‍රමේය ඒකේ වචන දෙකක් නෑ. බුද්ධ වචනේ ඒකාන්තිම සත්‍යයි. ඒක නිසා අතිශාල පුණ්‍ය සත්‍යය ලැබුණා. මේදී ප්‍රකාශ කළ නොකල කැලලා තියෙනවා. මේ කඨින චීවර පූජාවකින් චීවරේ ලබන දෙන අයට පමණක් නෙවෙයි චීවරේ ගන්න අයටත් ආනිසංස පහක් ලැබෙනවා. ඒක මම කිව්වේ නැත්නම් මොකද දන්නවද? ඒ ආනිසංස පහෙන් දැන් ඉන්න හාමුදුරුවන්ට භික්ෂුණීන්ලාට කාටවත් වැඩක් නැහැ. මොකද ඒවා කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ. මම දන්න භික්ෂුන් අතරින් අපි ආරණ්‍යයේ ඉන්නකොට කීප දෙනෙක් හැර මේ දක්වා ජීවිතේ කවුරුත් නැහැ. ඒක මම නිකන් සඳහනක් කරන්න මේ දේශනාව සම්පූර්ණ විය යුතු නිසා. අත්තට කටිනානම වික්‍රේ පංච කප්පිස්සන්ති අනාමත් වාදෝ අස්මාදාන වාරෝ ඝන භෝජන යාවදත්ත ජීවන යොත්පත් ජීවරුප්පාසෝ තෝ දෙස්යෝ නිසම් භවිෂති. මේ කටිනේ පුරියලගෙන කටිනේ අතුරුණයි කියලා විනය කර්මයක් තියෙනවා. ඒ විනය කර්මයක් කරලා ඒ කටින පුරින් අනුමෝදන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට හරි භික්ෂුණීන් වහන්සේලාට හරි පංච කප්පිස්සන්ති අකපෝ දේවල් පහක් කැට වෙනවා. හැම දවසෙම නෙවෙයි ලබන මාස වෙනකම් මාස 4ක් මොනවද? අනාමත් වාරෝ. එහෙම ශික්ෂාපදයක් තියෙනවා. ඒ කියන්නේ යෝපන් වික්ඛු නිමන්තිතෝ සබ්බතෝ සමාන සම්තම් වික්ඛුන් අනාපොච්චා පච්චබත්තං පුරේබච්චත්තං වා කුලේසෝ ආපජ්ජය අඤ්ඤත්‍ර සමයපාච්චං තත්තයන් සමයෝ ජීවර දාන සමයෝ ජීවර කාර්යමෝ අයන්තත් සමයෝ කියන. ඒ කියන්නේ දානයකට ඇරයුම් කරලා තියෙන භික්ෂු කෙනෙකුට භික්ෂුණීන් වහන්සේ කෙනෙකුට ඒ ළඟ ඉන්න භික්ෂු භික්ෂුණීන් වහන්සේට ප්‍රකාශ කරන්නේ නැතුව දානෙන් පස්සේ හරි ඊට පෙර හරි ගමට යන්නට බෑ. ගමේ ගෙවල් වලට යන්නට අරවා මේ වගේ බියතව ඇවත සිදෙනවා. මේ ඇවත සිදු වෙන්නේ නැහැ. මාත් වෙනකම් මේ කටින චීවරේ පූජාව පිළිගත් අය. ඒ කටින ආනිසංස අනුමෝදන් වෙච්ච අය. මේක අද කාලේ භික්ෂුන් වහන්සේලා ගණන් ගන්නවත් නැති කතාවක්. ඉතින් ඕකේ ලැබෙන ආනිසංස ගැන කියලා වැඩයි. අනිත් එක දෙවෙනි කාරණාව. අනාමත්වාද වතමාදානවාද. නිශ්චිත චීවරයෙන් පර දෙකින උපදස්මින් කටනේ දස ඒක රක්තම් විජේ බික්කෝ චීචීරනේ විපෝෂී අඤ්ඤතර බික්ක සම්මතය නිස්සග්ගම් පාදිත්‍යං කියලා නිස්සග්ගේ පාදිතය රටක් තියෙනවා. ඒ කියන්නේ භික්ෂුවකට තියෙන තුන් සිවුර කියලා. දෙපඩ සිවුර, තනිපඩ සිවුර, අඳන කියන එකට තුන් සිවුර තියෙනවා. මේ තුන් සිවුර තමන්ගේ අත්පසින් තියෙන එක තියෙනවා. මේක මේ කටින චීවර පින්කම් එතන සහභාගී භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාට ඒ අවශ්‍ය දෙන්න අර කියපු කාල පරිච්ඡේදය තුළදී. දැන් මේවා කවුරු භික්ෂුන් වහන්සේලා ගණන් ගන්නේ තුච්චකට. ඒවා දන්නේ නැහැ ගණන් ගන්නවනේ. තුන්වෙනි එක. පහක්නේ කැපයි කියන්නේ අකපදේව.
ධන භෝජනීය අන්‍යත්‍ර සමය පාච්චන් තත්තාය සමය විරාම සමය ජීවිතාන් සමය ජීවරකාන් සමය අධ්‍යාන සමය නාභිජෝක සමය මහා සමය සමනපත්ත සමය අනතත් සමය. ධන භෝජනය කියන්නේ භික්ෂුන් වහන්සේලාට හරි භික්ෂුණීන් වහන්සේලාට හරි අක්කප්ප විදිහට ශ්‍රමණ සාරුප්පේ ලෝණ විදිහට යම් කිසි දානයකට ආරෝහණ කරලා ඒ දාණය ගන්නවා නම් එහෙම ඒ ගන්න පිටක් ගානේ වැරදි සිදු වෙනවා. වැරදි සිදු වෙනවා. මේ වැරද සිදුවන්නේ නැහැ. මාස 4ක් යනකම් කටින් තීවර පුණ්‍ය කර්මයට සහභාගී වෙනවා. මේවා දැන් ගණන් ගන්න භික්ෂුන් වහන්සේලාත් නෙමෙයි. ඒකයි මම ඔතී වෙන්නේ. ඊළඟ එක යාලත තීවර. නිතිදීවරෙන් කර බික්කුණ උපතස්මින් කඩේ දසහ පරමං අතිරේක තීවරං ධාරේ තබ්බං තං අතික්‍රමේතෝ නිස්සග්ගම් පාචිතෙන් කියලා තවස්සක් තියෙනවා. ඒ කියන්නේ වික්ෂුවක් හරි වික්ෂණයක් පිළිගන්නේ සිවුරු පරිහරණය කරන්නට ඕනෙන්නේ අදිෂ්ඨාන කරලා නැත්නම් විකප්පණය කරලා. ඒ දෙකම කරන්නේ නැති සිවුරු වලට කියනවා අතිරේක සිවුරු කියලා. මේ අතිරේක සිවුර තියාගන්නට පුළුවන් දසහ පරමං දවස් 10 දක්වා පමණයි. ඊට වැඩි වෙන විට ඒ සියලුම සිවුරු පිළිබඳව ඒවා නිසකියලක් බලतो නිසකි පච්චියලිතක් බවට පත් වෙනවා. මේක මේ මාස 4 තුළම මේ ඇයට ඇවත සිදු වෙන්නේ කොච්චර සිවුරු තියාගෙන හිටියත්. දැන් කාලේ විසුමාසලව කරනවා. විසුනිමාසලව කරනවා. ඒකයි ඔය ඇති වැඩක් නැහැ කියලා කියනවා. ඊළඟ එක තමයි යෝජිතත් දේවරුපාසෝ තෝතේ සම්භයිස්සති. මේ ස්ථානේ දැන් මේ කටින් දේවර පූජා කරපු මේ ස්ථානේ යම් සාංගික දානයක් දුන්නා නම් ඒ සාංගික දානයක් දුන්නාට පසුව ඒ සාංගික වශයෙන් ලැබෙන පිළිකර ඔය සීට්ටු ඇදලා එන හාමුදුරුවෝ බෙදා දීම තමයි සාමාන්‍ය සිදු කරන්නේ. ඒ මෙහෙට ලැබෙන සිවුරු මේ මාස 4 දක්වාම කිසිම බෙදීමක් නැතුව Tamanට පරිභෝග කරන්නට පුළුවන්. මේක නම් බොහෝ භික්ෂුන් වහන්සේලා කරන වැඩක් අපි දැකලා තියෙනවා කරනවා. ඒ එවතත් සිදුවන්නේ මේ කොටස් පහක් භික්ෂුන් වහන්සේලාට හරි භික්ෂුණීන්ලාට හරි ඒ කටින චීවරයේ පිළිගත් අයට ලැබෙන ආනිසංසය. ඒක නිසා මේ ආනිසංස හරියනියම් ලැබෙන භික්ෂුන් වහන්සේලාට ඒ චීවරේ පූජා කරන. ඒ කියන්නේ ඒවා ආරක්ෂා කරන අය, ඒ ශික්ෂාපද ආරක්ෂා කරන අයට දුන්නා නම් ඒ ආනිසංස Tamanටත් ඒ ආනිසංසයක් ලැබෙනවා. එයි අර තියෙනවානේ ගෙවල් වලට යන්නට බෑ කන්නේ අයින්න භික්ෂුන්ගෙන් අහන්න නැතුව ළඟ ඉන්න භික්ෂුණීගෙන් අහන්න නැතුව කියලා. එතකොට මේ ස්වාධීනත්වයේ ටිකක් නැතිවීමක් තියෙනවා. ස්වාධීනත්වයෙන් යුතුව කටයුතු කරන්න බැරි බවක් එතන තියෙනවා. මේ ශික්ෂාපදයෙන් ඈත් වුණාට පස්සේ ස්වාධීනත්වයේ තියෙනවා. ඒ ස්වාධීනත්වයේ ලැබීම නිසා ඒ කුසල කර්මය තුළින් සමාජ ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් ඉන්නට පුළුවන්කම තිබෙනවා. සමාගයේ කීමට ගරු කරන යටත් වෙන සමාස්වාදීන පුද්ගලෙක් බවට පත් වෙනවා. හැබැයි ඉතින් ඒ ආනිසංසයේ වික්ෂුවත් ලැබෙන එකක් වෙන්නට ඕන. ඒ වගේම තියෙනවානේ සිවුරු තුනකට වැඩි තියාගන්න දෙපා මේ කියන්නේ මේ එක රාත්‍රියකට වැඩි ඉන්නට එපායි කියලා අත්පසින් තියාගන්න. ඒකට කියලා තියෙන්නේ හොරකම් වලින් වැළක්වා ගැනීම සඳහා. සිවුරු හොරකම් කරන එකෙන් වැළක්වා ගැනීම සඳහා. ඒ ශික්ෂාපදේ පනවලා තියෙනවා. මේක එවැනි පිටුවකට දුන්නොත් එහෙම මේ කටින ආනිසංසයේ තුළින් මේ අයටත් තමන්ගේ දේපල හොරුන්ගෙන් හතුරන්ගෙන් ආරක්ෂා කරන්නට දෙන්නේ ඉජේම වාගේ ආරක්ෂා වෙනවා. නිකන් ගෙවල් දොරවල් ඇල්ලලා දාලා ගියත් කිසිවක් ගන්නෙ නැති වෙන්නේ නැහැ. ගින්නෙන් නැති වෙන්නේ නැහැ, හොරුන්ගෙන් නැති වෙන්නේ නැහැ, කැලෙන් නැති වෙන්නේ නැහැ, සතුන්ගෙන් නැති වෙන්නේ නැහැ, මොකකින්වත් නැති වෙන්නේ නැහැ. ඒකත් හැබැයි ආනිසංසයේ ලැබෙන කෙනෙකුට ඒ සිල්ක දුන්නා. තුන්වෙනි එක තමයි අර ධන භෝජනීය කියන එක. දැන් ආමතුරු ධන භෝජනීය තියා ඕන භෝජනයක් කියන අය ඉන්නේ අවංකවම කියනවනේ. ඒක නිසා මේ කැපය අකැපය කාලය විකාලය ඕවා මොකක්වත් නැහැ. ඉතින් එවැනි නියම වික්ෂු කෙනෙකුට ඒක කටින ජීවරේ පූජා කළා නම් මේ අකප වූ දානයක් කැප කර දීමක් කරන්නේ. ඒ කියන්නේ විසක් බඳු කෑමක් විස නැති එකක් බවට පත් කරලා දෙන්නේ. ඒක නිසා ඒකේ කුසල ශක්තිය තුළින් තමාට ඉතා මිහිරි ආහාර පාන තමාට කිසිම ශරීරයට අයෝග්‍ය නොවන යෝග්‍ය වෙන කෑම බෑම ආහාර පාන ලැබෙන්න ඒ කුසල ශක්තිය හේතු වෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඊට අමතරව ඕනකට වැඩි තීව්‍ර තියාගන්න බෑ. අතිරේක තීව්‍ර දවස් 10කට වැඩි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා ගොඩ ගහගෙන ඉන්නවා. නමුත් ඒ නියම භික්ෂුවකට ඒ විදිහට ඒ තීව්‍ර පරිහරණය කළොත් Tamanට අසීමිත වූ මේ වැඩි පෙරදී අසීසල් වෙන වැඩි පිළිදී ලබන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වෙනවා. ඒ වගේම මේ සාංගික වූ දිවුරු පෙරකර පෞද්ගලික වශයෙන් පූජා කිරීමක් මෙතන සිදු වෙනවා. මේ කටින් තීව්‍ර කාලය තුළදී. එහෙම කියන්නේ මේ සාංගික දෙයක් පෞද්ගලික බද්දයට පත් කරනවා කියන්නේ විශාල දෙයක්. ඒක නිසා මේක එවැනි කෙනෙකුට මේ මේ කටිනේ පූජා කළොත් එහෙම තමා බලාපොරොත්තු වූ හදිසි ධනලාභ විශාල ධනස්කන්ධය ලැබීමට ඒ කුසල ශක්තිය හේතුන. මේ ඔක්කොම ලෞකික දේවල්.
ඒකැල මම කලින් කිව්වේ නෑ පසුව ඇඩ් කරලා එකතු කළේ. එතකොට මේ ධර්මයේ සාරාංශය අපි කිව්වේ මේ කුසල කර්මය තුළින් මේ විදිහට ලෞකික සම්පත් භවභෝග සත්‍ය සම්පත් ලබා දෙනවා කියන එක ඕව අල්ලන්නට එපා හිතින්. ඕව උපාදාන කරන්නට එපා හිතින්. ඕව ගැන ආශාව තියාගන්නට එපා හිතින්. ඕව ලැබුණත් එකයි නොලැබුණත් එකයි සංසාරයෙන් ගොඩවීමයි අවශ්‍ය වන්නේ. ඒක නිසා මා දෙවෙනි කොටසින් ප්‍රකාශ කළේ මේ කුසල කර්මය තුළින් ලෞකික සත්‍ය සම්පත් භවභෝග සත්‍ය සම්පත් ලබා දෙනවා වෙනවා. කෙලින්ම නිවන් සුව ලබා දෙන්නේ නැහැ. කෙලින්ම නිවන් සුව ලබා ගැනීමට නම් මේදී පහළ වූ පරමාර්ථ ධර්මයන් තේරුම් ගන්නට කියලා. එහිදී අපි ප්‍රකාශ කළා මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වුණේ රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන්. මේ පංචස්කන්ධ ධර්මයන් නැතිකෙමින් යාමමයි මේ පුණ්‍ය කර්මය කියලා අපි ප්‍රකාශ කරන්නේ කියන කතාව. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් මෙලෙසින් රැස්ුනේ පංචස්කන්ධ ධර්මයන් නිසා අනාගතේ භවවලදී ලැබෙන්නේ පංචස්කන්ධ ධර්මයක්මයි. එතකොට කුසල කර්ම කරපු කෙනෙකුත් නැහැ, කුසල විපාක විඳින කෙනෙකුත් නැහැ. එතකොට මේ කුසල කර්මයේ තුළින් මේ පුණ්‍ය කර්මයේ පංචස්කන්ධ ධර්ම රැසීම තුළින් ආස්වාද කිරීම තුළින් ශ්‍රීමුක පාඨ ඉදිරිපත් කරමිනුත් අපි ඉදිරිපත් කළා ඒකාන්ත වශයෙන්ම නැවත නැවත සංසාර දුකට ඇපත් වෙනවා, නැවත නැවත ඉපදී මෙරි යනවා කියලා දුක්ඛ සමුදය සත්‍ය එතනින් දකින්නේ කියලා ප්‍රකාශ කළේ. මෙන්න මේ විදිහට මේක හරියට දැකලාට පස්සේ මේ කුසල කර්මයේ ඔක්කොම ඒ විලායේ පහළ වූ රූපාදී පංචස්කන්ධ ධර්මයන් මේවා අනිත්‍යයට ගිය ආකාරයේ දකින්නට කියලා කිව්වා. ඒ වගේ මේ අනිත්‍ය නිසාම අනාත්මයි කියන එක දකින්නට කියලා කිව්වා. මෙන්න මේක ගැන නැවත නැවත කොයි අවස්ථාවකදී හරි සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන විටත් මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් යාම හැර මෙතන වෙන කිසිවක් නැහැ. ඒ පංචස්කන්ධ ධර්මයන් උදේශී කරන විට සංස්කාර ආදී ධර්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේවා අනිත්‍යයි. අනිත්‍ය නිසාම නිරුද්ධ වී යන නිසාම මම කියලා, මගේ කියලා, මගේ ආත්ම කියලා, සත්‍යය කියලා, ජීවියෙක් කියලා, පුජ්‍යලයක් කියලා කවර ආකාරයෙන් හරි කියලා අපිට ඒවා ග්‍රහණය කරන්නට දෙයක් නෙවෙයි. ඔක්කොම අනාත්මයි කියන එක දකින්නයි ප්‍රකාශ කළේ. අන්තිමයෙන් අපි ප්‍රකාශ කළේ මේ තුලින් අපි චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මතු කරලා දුන්නයි කියන එකයි. ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම, ඇතිවීම, නැතිවීම දුක්ඛ සත්‍යයි. ඒ පංචස්කන්ධ ධර්මයන් ආස්වාද කරමින් මේ විදිහට කුසල කර්මයේ කිරීම නිසා දුක්ඛ සමුදය සත්‍ය ජනිත වෙන එක දුක්ඛ සමුදය සත්‍ය. ඒ වගේම මේ ආකාරයෙන් සිහිපත් කිරීම මේ අනිත්‍ය ආදී වශයෙන් දැකීම මාර්ග සත්‍ය. ඒ තුළින් යම් මේකින් මේ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙලා ලබන නිවන දකින්නට පුළුවන් නම් ඒක නිරෝධ සත්‍යයි. මේ කරුණු හරියට දකිනවා නම් අවිද්‍යාව ටිකක් හරි අඩු වෙනවා. කාතමාජ බික්කේ අවිද්‍යාව මොකද්ද මානෙනි? අවිද්‍යාව දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං, අයං උච්චති බික්කේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද මානෙනි? දුක දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ, මාර්ගය දන්නේ නැහැ. මේ කුසල කර්ම සම්බන්ධයෙන් තව දැනගෙන හිටියේ නැහැ. මොකද දැන් දන්නවනම් තරමත් දුරට හරි අවිද්‍යාව තුනී වෙන්නට ඕන. නැති නුණා. ඒක කර්මයේ සම්පන්න. හොඳයි දැන් අපි මේ දේශනාව නිම කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. සාරාංශය ප්‍රකාශ කරන මේ ආකාරයෙන් විශාල පුණ්‍ය සත්‍යම් මේ රැස් කරගත්ත මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට විශාල පිනක් ඇත්පත් වුණා. මේ සියලුම පුණ්‍ය ශක්තියන් තුළින් අපටත් මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය යථාපරිදි අවබෝධ කර ගැනීමේ පුණ්‍ය ශක්තිය භාග්‍ය උදා වේවා. ඒ තුළින් මේ පංචස්කන්ධ ධර්මයේ කාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය වශයෙන්ම වැටහිලා මේවා කෙරෙහි තියෙන ඇලීම, බැඳීම, ආශාව යන්තා කරන මේක ඔක්කොම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් තේරුම් අරගෙන මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට මාර්ග සත්‍ය වැඩි යුතුයි. මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කර යුතුයි කියන අවබෝධය ඇති වෙලා ඒ තුළින් මේ අනිත්‍ය සහ අනාත්ම දර්ශනය දැකලා ඒ අනාත්ම දර්ශනය තුළින් ලැබෙන නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීම සඳහා මේ කුසල ශක්තිය උපසමට එකසීම හේතු වේවා, වාසනාව වේවා කියලා කියමින් අපි මේ දේශනාව නිම කරන්න. දෙවියන් අපි කවුරුත් එකට පින් දෙමු. ආකාශත්හාජ කියන පාඩේ කියන්නේ ආකාශත්හාජ බුම්මට්ටහා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාජ පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්හාජ බුම්මට්ටහා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්තේ. මේගේ ඥාතීන් දත්ින් දෙන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය. ධම්මේ පුඤ්ඤන්නාසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමච්චතු. මේ සෑම දිනාටම අමා මහ නිවන සම්පීමට මේ සෑම කුසලයක්ම හේතු වේවා, වාසනාව වේවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ඤතු සුපත්තේවා නිවංශල දේවා.